ඥානර සහෝදරයා මම මේ අවස්ථාව ගන්නවා මේකත් කියන්න. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා අපිට ආඩම්බරයි ඔබ වගේ නායකයෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. අද දින එක කිව්වට කමක් නැහැ කියලා මම හිතනවා. අද අපිටත් මේ මාස කීපය තුල ඒ අභියෝග ඉදිරියේ ඔබ දුන්න ඒ නායකත්වය, ඒ එඩිතරකම, ඒ රාජ්‍ය ඒ පරිණතකම අද අපි විතරක් නෙවෙයි මුළු ලෝකයම දකිනවා. ඒක අපිට ආඩම්බරයක්. ඒක අපේ රටට ආඩම්බරයක්. එතකොට ගැහැණු අපි මේ එකතු වෙලා තියෙන්නේ එවැනි අපිට ආඩම්බර විය හැකි නායකත්වයක් එක්ක එහෙම ගුණාත්මක වෙනසක් කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් එක්ක කියන එක ගැන ඒක ගැන හිතනකොට අපිට ආඩම්බරයක් විතරක් නෙවෙයි අපේ ශක්තිය එන්න වැඩි වෙනවා. එහෙම නේද? ඉතින් මා හිතන්නේ අපිට සතුටු වෙන්න කාරණා ගොඩක් තියෙනවා. අපිට ආඩම්බර වෙන්න සතුටු කාරණා ගොඩක් තියෙනවා. 2024 මේ රට තුල ඇති වූ ඒ දැවැන්ත වෙනසේ ඉතාමත්ම විශේෂ කණ්ඩායමක් ගැහැණු අපි එක මිටට. ඉතාමත්ම විශේෂයි. ඔබ නැතුව ඔබ ඒ කරපු ඒ මැදිහත් වීම, ඒ මහන්සිය ඒක නැතුව මේ වෙනස සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ වෙනස සිද්ධ වෙලා ඒ ආපු නායකත්වය, ඒ පත් කරපු නියෝජිතයන් ඔබව හරියට නියෝජනය කරේ නැත්තම්, ඔබ වෙනුවෙන් පෙනී සිටියේ නැත්තම්, ඔබව මේ විදියට මෙහෙයුවේ නැත්තම් ඔබට හිතෙන්නේ තිබ්බා මොකක් වෙනුවෙන්ද අපි වැඩ කරේ කියලා. නමුත් ඔබට අද පේනවා මේ වෙනස. අපිට යන්න තව දීර්ඝ ගමනක් තියෙනවා. අපි ආරම්භ කරාට අපිට යන්න තව දිග ගමනක් තියෙනවා. මේ ආර්ථික ස්ථාවරත්වය, මේ රට තුල ඇති කරගත් ඒ ආර්ථික ස්ථාවරත්වය ආර්ථික වර්ධනයක් කරාගෙන ශක්තිමත් කළා. ඒ ආර්ථික වර්ධනයේ සම කොටස්කරුවන් හැටියට මේ රටේ සියලුම පුරවැසියන් අපි ගෙනියන්න ඕනේ. අපි සෑම ක්ෂේත්‍රයක කරන ඒ පරිවර්තන, අධ්‍යාපනය වේවා, ආර්ථිකය වේවා, ඒ හැම ක්ෂේත්‍රයේම කෘෂිකර්මය වෙන්න පුළුවන්, දීවර කර්මාන්තය වෙන්න පුළුවන්, මේ සියලුම ක්ෂේත්‍රවල ආරම්භ කරලා තියෙන ඒ පරිවර්තනීය වෙනස මේ රටේ සෑම පුරවැසියෙක්ටම දැනෙන්න ඕනේ, භුක්ති විඳින්න ඕනේ. ඒ ඉලක්කයට ආපු දවසට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ හරි දැන් ඔන්න අපේ ඉලක්කයට අපි ළඟා වෙලා කියලා. ඒ නිසා තව යන්න ගමනක් තියෙනවා. හැබැයි මට විශ්වාසයි මේ වේදිකාවේ ඉන්න ඔබ මේ අපි සියලු දෙනාටමත් විශ්වාසයි. මම හිතන්නේ ඒ විශ්වාසය ඔබ තුලත් තියෙන නිසා තමයි ඔබ අද මෙතනට ආවේ. පාන්දර ඉඳන් ඊයේ ඉඳන් එකතු වෙලා මහන්සි වෙලා සංවිධානය වෙලා ආවේ. අපිට විශ්වාසයි ඒ ඉලක්කය අපි යථාර්ථයක් බවට ඇති කරගන්නවා. ඒ ඉලක්කය වෙත අපි ළඟා වෙමින් ඉන්නේ කියන ඒ විශ්වාසයත් එක්ක අපි වැඩ කරන්නේ. ඒ නිසා සහෝදරියනි, නැවත වතාවක් මම ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද අපේ දවස. ඒ නිසා අපි සතුටු වෙන්න ඕන දවස. අපි තවත් ශක්තිමත් වෙන්න ඕන දවස. අපේ සාමූහිකත්වය අපි නැවතත් අලුත් කරගන්න දවස අද. ඒ නිසා ඒ වෙනුවෙන් එකතු වෙච්ච ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අපි මේ ආරම්භ කරපු ගමන, අපේ ඉලක්ක සාර්ථකව ඒ ඉලක්ක ළඟා යන මේ ගමන, ඒ ගමන තුල ඔබ අපට දෙන ශක්තියත්, ඔබ නියෝජනය කරන ඒ ප්‍රජාව වෙනුවෙන් ඔබ දෙන නායකත්වයත් ඉදිරියටම යමු කියන ඒ ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. ඔබ අපට දෙන ධෛර්යයට, ශක්තියට
ආදරයට බෙහෙවින්ම ස්තුතියි.